ඉතින් මේ vlog එකෙන් ගේන්නේ අපි හන්තානේ බැච් ට්‍රිප් එක ගියපු එක ගැන. ඉස්සෙල්ලාම අපි කරේ උදේ පාන්දරින්ම කැම්පස් එකට ඇවිල්ලා ට්‍රිප් එක ගැන විස්තර දැනගන්න එක. ඊට පස්සේ පාන්දර 3ට විතර තමයි අපි කැම්පස් එකෙන් පිටත් වුණේ. උදේ 7 විතර වෙනකොට අපි පේරාදෙණිය කැම්පස් එකටත් ආවා. ඉතින් අපි උදේ කෑම එක ගන්න ආවේ පේරාදෙණිය කැම්පස් එකේ වූස් කැන්ටින් එකට. මේ ඉන්නේ ඉතින් අපි එනකන් කලින් බස් එකේ ඇවිල්ලා බලන් ඉන්න අපේ යාළුවෝ දෙන්න. ඉතින් අපි හයික් එක ස්ටාර්ට් කරේ උදේ 8ට විතර. එදා වැස්ස දවසක් වුණත් අපි හයික් එක ස්ටාර්ට් කරනකොට වැස්ස නැහැ. මේ හයික් එකේ නම් මේ වගේ තැන් ගොඩක් තිබ්බා. හයික් එක ඉවර වෙනකම්ම බැච් එකේ හැමෝම සපෝට් කරගෙන තමයි අපි ඉහළටම නැග්ගේ. මේ හයික් එකේදී අපිට නවතින තැන් හම්බෙන්නේ 3යි. මේ පළවෙනි තැන. ඉතින් අපි මෙතනින් තමයි අන්තිමට අපේ වතුර බෝතල් එහෙම පුරව ගත්තේ. මේ තියෙන්නේ පයිනස් කැලේ. මෙතන ලස්සන ෆොටෝස් වීඩියෝස් ගන්න පුළුවන් වුණත් හැමෝම එකට යන එක තමයි වැඩියෙන්ම හොඳ. පයිනස් කැලේ කෙළවරට යද්දී ටික ටික වහින්න ගත්තා. වැස්සත් එක්කම පයිනස් කැලේ කෙළවරින් මේ තුමත් ගලාගෙන එන්න පටන් ගත්තා. වැස්සත් එක්ක නගින්න අමාරු වුණත් මේ එක්ස්පීරියන්ස් එක නම් වචනෙන් විස්තර කරන්න බැහැ. ඉතින් මේ තියෙන්නේ අපි දෙවනියට නැවතුන තැන. මෙතනදි තමයි අපි පහළ ඉඳන් අරන් ආපු දවල් කෑම එක ගත්තේ.
අපි ආවේ බඹර කැලේට. මෙතනදී බඹරවද තියෙන නිසා පොඩිම සද්දයක්වත් ඇහෙන්නේ නැති වෙන්න යන්න ඕනේ. එදා ඉතින් වැස්ස දවසක් නිසා ගොඩක් අයගේ කූණැල්ලු නම් සෑහෙන්න එල්ලිලා හිටියා. පීකික ලං වෙලා තමයි ඉන්නේ. මෙතෙන්ට ආවම හරිම ලස්සන වෙනස් ෆීලිං එකක් තමයි දැනෙන්නේ. ඉතින් මේ තියෙන්නේ අපි අන්තිමටම නවතින තැන. මෙතන ලස්සන view එකක් තියෙන නිසා පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගන්න try කරා. ඊට පස්සේ ඉතින් ආයෙමත් වැස්සක් එනවා වගේ දැනුන නිසා අපි ඉක්මනට පීක් එකට නගින්න පටන් ගත්තා. පහළට බැස්සේ කලින්ට වඩා ගොඩක් තද මීදුමයි වැස්සයි මැද්දේ. එහෙනම් අදට vlog එක ඉවරයි. See you in the next vlog.